හායි යාළුවනේ. ඔන්න මම අදත් ආවා ඔයාලට ලස්සන වීඩියෝ එකක් අරගෙන. ඉතින් ඔයාලා දන්නවා ලංකාවේ දියඇලිවලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක් කියලා. ඉතින් ලංකාවේ තියෙනවා බඹරකන්දඇල්ල, දුම්හිඳඇල්ල, දියවිනි ඇල්ල, දූවිලි ඇල්ල, හුරතලි ඇල්ල වැනි තවත් බොහෝ ප්‍රසිද්ධ දියඇලි ලංකාවේ තියෙනවා. ඉතින් මං අද කතා කරන්න යන්නේ ලංකාවේ තිබෙන එවැනි ලස්සන දියඇල්ලක් පිළිබඳවයි. ඒ තමයි දියවිනි ඇල්ල. ඉතින් මේ දියඇල්ල පිළිබඳව ඕගොල්ලන්ගෙන් සමහරක් අය මේ දියඇල්ල ගැන අහලා තියෙනවා. සමහරක් අය මේ දියඇල්ල ගැන අහලා නැතුව ඇති. ඉතින් මම අද මේ කට්ටියටම දැනගන්න තමයි මේ වීඩියෝ එක ඔයාලට අරගෙන ආවේ. ශ්‍රී ලංකාවේ රත්නපුර දිස්ත්‍රික්කයේ දියවින්න ගම්මානයේ තමයි මේ දියවිනි ඇල්ල පිහිටා තියෙන්නේ. ඉතින් මෙම දියඇල්ල පාමුල පුරාණ බෞද්ධ විහාරස්ථානයක් වන ශ්‍රී දේවගිරි රජමහා විහාරය පිහිටලා තියෙනවා. දියවින්න ගම්මානය හෝටන් තැන්නෙහි බිම්මහල සහ සමුද්‍ර තැන්න අතර පාෂාණ මායිමේ පිහිටා ඇත. පැරණි කාලයේ දිය ඉන්න යනුවෙන් හැඳින්වූ අතර පරිණාමය වීමෙන් පස්සේ මෙය දියවින්න බවට පත් වී ඇත. බොහෝ දෙනෙකුට අනුව දියවිනි ඇල්ලෙහි විශාල ජලකඳ කඳු බෑවුමෙන් පහළට ගලා යන අතර එය සිරස් ජලකණුවක දර්ශනය පිළිබිඹු කරයි. මෙම දියඇල්ල මීටර් 30ක් පමණ උසින් යුක්ත වන අතර එය නිර්මාණය වන්නේ විකිලියාවට දකුණින් පිහිටි වනාන්තරවලින් ආරම්භ වන දියවිනි ඔයඇලෙනි. නවනෙලිය සහ බලංගොඩ කල්තොට මාර්ගයට උතුරින් ජලය අඩුවෙන් ගලා එන තවත් කුඩා දියඇල්ලක් ඇත. දියවිනි දියඇල්ලට පහළින් ජලමාර්ග දෙකම එකට එකතු වී වලවෙ ගඟට ගලාගෙන යයි. ඉතින් මෙම දියඇල්ල පිළිබඳව බොහෝ දෙනා දැනුවත් නොවුනත් බොහෝ දෙනෙකු මෙම දියඇල්ල නැරඹීමට සංචාරය කරයි. දියවිනි ගම්මානයට අලංකාරයක් ගෙන දෙන මේ දියඇල්ලෙන් තමයි ගමෙහි කුඹුරු රැසක්ම පෝෂණය වන්නේ. මෙම දියවිනි ඇල්ල දියවින්න ගම්මානයට සෞභාග්‍යයක් උදා කර දෙනවා. ඉතින් මේ දියඇල්ල නැරඹීමට පැමිණෙන ඔයාලත් ඒ වටපිටාවේ පරිසරය ආරක්ෂා කර ගනිමින් එහි අසිරිය විඳ ගැනීමට කටයුතු කරන්න ඕනි. ඉතින් මෙවැනි ලස්සන හැංගී තිබෙන දියඇලි රැසක් අද ලංකාවේ බොහෝ තැන්වලින් දැකගන්නට පුළුවන්. ඉතින් යාළුවනේ මම අද ගෙනාව මේ වීඩියෝ එකෙන් ඔයාලට ලස්සන ස්ථානයක් පිළිබඳව හඳුනගන්න පුළුවන් වෙන්න ඇති. ඉතින් මේ වගේ ලස්සන වටිනා ස්ථාන පිළිබඳව තොරතුරු රැසක් මම ඉදිරියේදීත් ගෙනීමට බලාපොරොත්තු වෙනවා. එතකම් යාළුවනේ මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න.